හැට් එක රතු පාටින් අලුතෙන් හැදුවා. එහෙම රතු පාට හැදුවත් මම දැකලා තිබුණේ නැහැ. ඒක මම යවුවාම රචින එකට කැමති වුණා. කැමතිලා කිව්වා මේ පේන්ටින් එක එවන්න කියලා. මුලින්ම ඒ පේන්ටින් එක ඒගොල්ලෝ බලලා ඒගොල්ලන්ගේ තියෙන කමිටි එකක් මේ පේන්ටින් වැලියුේෂන් එකක් ගන්නවා. වැලියුේෂන් එකක් ගත්තාම පේන්ටින් එක අපිට තීරණය කරන්න බෑ මෙච්චරයි ගන්න කියලා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඒ වැලියුේෂන් එක ගත්තාම අපිට හිතන්න බැරි ගණන් වලට වැලියු වෙනවා. වැලියුේෂන් එක අරගෙන ඒ ආටිස්ට්ගේ හිස්ටරි එක බලලා වැලියුේෂන් එකක් අරගෙන ඊට පස්සේ තමයි කුයින්ට වන්නේ. එයාත් කැමති නම් තමයි මේක ඇක්සෙප්ට් කරන්නේ. රොයල් කලෙක්ෂන් එකට අපේ පේන්ටින් එක එකතු වුණා. ලංකාවේ චිත්‍ර ශිල්පිය දැන් යුරෝපීය චිත්‍ර ශිල්පියක ගත්තාම ලොකු වෙනසක් පේනවද? ලොකු වෙනසක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. ලංකාවට එන්නේ ඉන්දියාව හරහානේ. ඒකට චිත්‍ර ඇඳලා තියෙනවා ගල් ගුහාවලත් ඇඳලා තියෙනවා. මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ඇඳලා තියෙනවානේ. ඒ වුණාට දැන් ලෝකේ දියුණුවම තාක්ෂණය චිත්‍ර ශිල්පයේ තියෙන්නේ ග්‍රීක